හෙලෝ කොහොමද කට්ටියට. ඉතින් ඔන්න හුඟ කාලෙකට පස්සේ ඔයාලා වෙන වෙනස් විදිහේ වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක මම කලින් ට්‍රැවල් කරාට වඩා ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. මොකද කියනවනම් මේ තියෙන අපේ ජර්මන් ටෙක් එකේ ෆයිනල් ඉයර් බෑක් ට්‍රිප් වීඩියෝ එක. මේක අපි ගොඩාක්ම එන්ජොයි කරපු ට්‍රිප් එකක්. ඉතින් ඒ හින්දාම තමයි මේ එක්ස්පීරියන්ස් එක ඔයාලා එක්ක බෙදා ගන්න හිතුනේ. ඉතින් ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක දිගටම බලන්නයි කියලා ආරාධනා කරන ගමන් මගේ channel එක subscribe කරන්න යන්න අමතක කරන්න එපා. මම වැඩි කතා නැතුව අපි යමු අපේ මේ වීඩියෝ එකට. හරි ගයිස්, එහෙනම් මම මේ ට්‍රිප් එක ගැන මුලින්ම පුංචි විස්තරයක් කරනවා. ඉතින් අපි මේ ට්‍රිප් එකේ ට්‍රැවලින් ප්ලේස් විදිහට තෝරගත්තේ දඹුල්ල, පොළොන්නරුව, පිඹුරත්ෑව සහ ත්‍රිකුණාමලය කියන ස්ථාන හතර. ඉතින් එහෙනම් අපි මේ දැන් යන්නේ දඹුල්ල ලෙන් විහාර සංකීර්ණයට. දඹුල්ලේ මම කලින් ට්‍රැවල් කරපු වීඩියෝ එකක් තියෙනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එකත් බලන්න. එහෙනම් දඹුල්ල විහාරයෙන් පස්සේ අපි මේ දැන් යන්නේ පොළොන්නරුව පැත්තට. අපි උදේවරුේ මේ හරියට ආපු හින්දා ගොඩක් ලස්සන පරිසරයක් තමයි දැක් ගන්න පුළුවන් වුණේ. ඉතින් අපි මේ ලස්සන පරිසරේ පහුව දැන් යන ගමන් පොළොන්නරුව මාලිගාව පැත්තට. ඉතින් කට්ටිය බලනවා නේද අපි මේ යන බස් එක මොකක්ද කියලා. මේ තමයි ජර්මන් ටෙක් එකේ හොරණ ප්‍රදේශය සඳහා ගමන් කරන පාස් බස් එක. මේ බස් එක ගැන තව විස්තර ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහට දැනගන්න පුළුවන්. අපි මේ යන්නේ පොළොන්නරුව මාලිගාව පැත්තට. මේ වගේ ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන ඔයාලත් අනිවාර්යයෙන්ම බලන්න යන්න.
මගේ යාළුවෝ සෙට් එක. ඉතින් අපේ බැච් එකේ 22ක් ආවා. ඒ වගේම සර්ලා 6 දෙනෙක් එක්ක තමයි අපි මේ ට්‍රිප් එක යන්නේ. අපි මේ යන ගමන් ඉන්නේ පිඹුරත් ඇව වැවට. ඔයාලා කවුරුත් දන්නවා වාන් දාන කාලට ගොඩාක් ලස්සන තැනක් තමයි මේ පිඹුරත් ඇව වැව කියලා කියන්නේ. එහෙනම් පිඹුරත් ඇව වැව ගාවට ගිහිල්ලා බලමු. අපි මේ ගියේ පායන කාලේ හින්දා පිඹුරත් ඇව වැවේ වාන් දාන ලස්සන නම් බලන්න බැරි වුණා. ඒ වුණාට අපේ කොල්ලෝ සෙට් එකත් සුපිරිම ෆන් එකක් තමයි මේ වැව මැද්දේ නම් අපි දැන්නේ. ඔයාලත් මේ පැත්තේ නම් පිඹුරත් ඇව වැවට එන්න අමතක කරන්න එපා. මෙතන නාලා කාලා සුපිරි ෆන් එකක් ගන්න පුළුවන් තැන. ඒ වගේම වැවට සුපිරිම view එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි ටිකේදී ට්‍රිප් එක ප්ලෑන් කරගෙන ඉද්දි අපේ සචින්ත මල්ලි තමයි අපිට මෙන්න මෙතන දැමු මෙතන හොඳයි එන්ජොයි කරන්න පුළුවන් කියලා අපිට අයිඩියා එකක් දුන්නා. අපේ මල්ලිලා ගෙදර තමයි ඉතින් අපි දවල්ට කෑම කෑවේ. මේ මල්ලිලා ගොඩාක් මහන්සි වෙලා තිබ්බ ඒ වෙනුවෙන් ඒ නැන්දලාටත් ඒ මාමලාටත් ඒ මල්ලිටත් ගොඩක් ස්තුතියන් දෙන්න ඕනේ. අපේ මේ ට්‍රිප් එක සාර්ථක කරගන්න මහන්සි වුණාට. අපි රෑ නැවතුන තැන නටලා සින්දු කියලා සුපිරිම ෆන් එකක් දාලා දැන් මේ පහෝදා යන ගමන් රින්කෝ පැත්තට. කට්ටිය බලනවාද අපි මේ කොහෙද යන්නේ කියලා. අපි දැන් මේ යන ගමන් ඉන්නේ නිලාවේලි බීච් එකට. ඉතින් අපි රින්ගෝල් එද්දි පොඩ්ඩක් හවස් වුණා. ඇවිල්ලා රය නවතින තැනින් බඩු ටික දාලා දැන් මේ නිලාවේලි බීච් එකට යන ගමන් තමයි ඉන්නේ. නිලාවේලි බීච් එක තියෙන්නේ අපි රැයට නැවතුන තැන කිට්ටුවමයි. ඉතින් මෙතනත් සුපිරි මාතල්ලයක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් අපි බීච් එකට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. පේනවනේ සෙට් එකේ මූණේ තියෙන හිනාව සහ සතුට. ඉතින් එහෙනම් බීච් එකට ගිහින්ම ඒ අත්දැකීම බලමු.
ඔන්න අපි ආපු ගමන් වතුරට බැස්සා. ඉතින් කිසිම විසෙල්ලක් නැහැ. මොකද සුපිරිම ෆන් එකක් දාන්න පුළුවන් තැනක් තමයි මේ බීච් එක. මෙතන බෝල ගාලා සෙල්ලම් කරලා අපි මෙතනත් පැය දෙකක් විතර නෑවා. අපි මේ විදිහට නාන ගමන් ඉද්දී එහා පැත්තෙන් කට්ටියක් මාදලක් අදිනවා. ඉතින් අපිට හිතුණා අපේ කොල්ලෝ සෙට් එකත් එක්කන් ගිහින් මාදල අදින එකට සපෝට් එකක් දෙන්න. එතනත් සුපිරිම එක්ස්පීරියන්ස් එකක් අපිට හම්බුනේ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ඔන්න දැන් ඔයාලට බලන්න පුළුවන්. අපි කට්ටිය එතනට යද්දී ෆොරින කෙනෙකුත් ආවා මාදල අදින්න. ඉතින් පේනවනේ යාගේ මුණේ තියෙන සතුට. ඉතින් අපේ සෙට් එකත් එක්කම එකතු වෙලා ඔන්න දැන් අපි මාදල අදින්නයි හදන්නේ. මේ පේන විදිහට අපි විනාඩි 20ක් විතර දැලා ඇත්ත. ගොඩක් වේගෙන් අදින්නත් බෑ. දැල් ඇතුල් පැත්තේ මාළු දැලෙන් එළියට පයින් හින්දා. ඔන්න ඔයාලට පේනවනේ අපේ කොල්ල සෙට් එක දැලා අදින්න දෙන සපෝට් එක. ඔන්න අපි මෙච්චර වෙලා මහන්සියෙන් යන මාදලේ මාළුට ගොඩට ගෙන සාමාන්‍ය මාදලක් ඇද්දාට පස්සේ ඒ දල අදින්න උදව් කරපු අයට මාළු වලින් පංගුවක් දෙනවා. ඉතින් ඒ විදිහට අපිටත් පංගුවක් හම්බුණා. ඉතින් මේක අපිට හිතා ගන්න බැරි වෙනස් විදිහේ එක්ස්පීරියන්ස් එකක්. මේ විදිහට අපි මෙතන වැඩේ ඉවරලා අපි ගියා බිරා ඉන්න තැනට. ඉතින් අපි පහුවදා උදේම යනවා ත්‍රිකුණාමලේ වරායට. එහෙනම් අපි ත්‍රිකුණාමලේ වරායට යද්දි සෙට් වෙමු. පේනවනේ ඔයාලට මේ පාරේ ඉන්න ලස්සන. ඉතින් මේ වගේ ලස්සන පාරකින් තමයි අපි ත්‍රිකුණාමලේ වරායට යන්න තියෙන්නේ.
ඒ පාරේ ටිකක් දුර ආවට පස්සේ පාකින් නැතිනවා. එතනින් වාහනේ දාලා තමයි අපි යන්න ඕනේ. ඉතින් දැන් මේ කට්ටියත් එක්ක යන ගමන් තමයි අපි ඉන්නේ. අපි කට්ටිය දැන් යන ගමන් ඉන්නේ ත්‍රිකුණාමල වරායේ තියෙන නේවි කැම්ප් එකට. ඉතින් මෙතනදී වෙනම විශේෂ උපදේශන වැඩසටහනක් තියෙනවා. ඒ වැඩසටහනේ වීඩියෝද ඔයාලට දැන් ඉස්සරහට බලන්න පුළුවන්. සම්බන්ධ කරලා තියෙනවා දම්බෙලකින් ලොකු යකඩ බෝලයකට මේ බෝලෙට කියනවා බෝයි කියනවා නැත්නම් බෝයාවක් කියලා කියනවා. නාවික හමුදාව මේ බෝයාවක් මගින් කරගන්නේ මුහුදේදී යම්කිසි ස්ථානයක් සලකුණු කරගන්න එක. ඔයාලා දන්නවා ගොඩබිමේ ගමන් කරද්දී අනතුරු සහිත ස්ථාන තියෙන ඒ වගේම මුහුදේ ගමන් කරද්දීනොත් අනතුරු සහිත ස්ථාන තියෙනවා. උදාහරණයක් විදියට වැලිපර තියෙනවා, ගල්පර තියෙනවා, නෞකා ගිලෙන ස්ථාන තියෙනවා. සහ නෞකාවක් මුහුදු සංචාරයෙන් පසු වරාය වෙත ළඟා වීමට නොහැකි ඕනෑම අවස්ථාවක් මේ කියන්නේ අයහපත් කාලගුණික තත්ත්වයකදී නෞකාව తాවකාලිකව මාමුහුදේ නවතා තබා ගැනීම සඳහා මේ වගේ බෝයාවන් භාවිතා කරනවා. ඒ වගේම නෞකා ගමනාගමන මාර්ගයන් පෙන්වීම සඳහා මේ බෝයාවන් භාවිතා කරනවා. මේ බ්‍රිතාන්‍ය නාවික හමුදාව භාවිතා කරපු බෝයාවක් දැනට මේ බෝයාවන් වලට ජාත්‍යන්තර සම්මත හැඩ සහ සම්මත වර්ණ තියෙනවා. එවැනි බෝයාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව භාවිතා කරන වලට මේ හූස් ටවර් එකට නැංගට පස්සේ ත්‍රිකුණාමල වරායේ දාලා තියෙන බෝයාවන් දැක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ මුහුදේ ස්ථානයේ සලකුණු කිරීම කරගන්නේ සිංකරේ කියන කොටස ස්ථිර වශයෙන්ම මුහුදු පතුලේ තැම්පත් කරනවා. තැම්පත් කරලා අපට අවශ්‍ය තැන ගැඹුර බලලා ඒ හා සමාන දුරක් දම්බෙල අරගෙන මේ ලොකු බෝලෙට සම්බන්ධ කරනවා. මේ ලොකු බෝලේ යකඩ රවුමක් වුණාට ඇතුලේ තියෙන හිස් අවකාශයක්. ඒ නිසා වතුරේ ගිලෙන්නේ නැහැ, පාවීමක් තමයි වෙන්නේ. කොහෙටවත් ඇදගෙන යන්නේ නැහැ. අපට අවශ්‍ය තැනම තියෙනවා. ඒකට හේතුව සිංකරේ ගොඩක් බර නිසා මේ බෝලේ වතුරේ පාවි තියෙනවා. හරිද? එයාගේ රාස්තල් දුන්නේ ආවි කියලා කාන්තාවලා දෙන මේ බ්‍රිතාන්‍ය නාවික හමුදාව භාවිතා කරපු අවි හතරක් තියෙන්නේ. බ්‍රිතාන්‍යරු මේ අවි භාවිතා කරලා තියෙන සතුනක්වා විනාශ කිරීම සහ ආචාර වැඩිපුර තබා ගැනීම සඳහා නාවික හමුදාවේ නෞකාවල නවීන අවිලාවද භාවිතා කරන නිසා දැන් භාවිතා කරනවා මේ ලෝකෝත්තර නාවික හමුදාවේ තියෙන 3 වන වේග ප්‍රහාරක යාත්‍රා කියලා යාත්‍රා විශේෂයක්. මේ යාත්‍රාවල ඉදිරිපස ප්‍රධාන අවිය විදියට තමයි මේ ලොකු අවිය භාවිතා කරන්නේ. මේ අවියට කියනවා 37 mm ට්වින් බැරල් ගන් කියලා. කිලෝ 3200ක් බරයි වෙඩි තියන්න පුළුවන්. උපරිම දුර මීටර 8500ක්. වෙඩි තැබීම සඳහා 7 දෙනෙක්ගේ කණ්ඩායමක් අවශ්‍ය වෙනවා. 1961 චීනයේ තමයි අවිය නිෂ්පාදනය කරලා තියෙන්නේ. හරි මෙතන තියෙන්නේ මුහුදු බෝම්බ 3ක්. බ්‍රිතාන්‍ය නාවික හමුදාව දෙවෙනි ලෝක යුද්ධ සමයේ මේ ත්‍රිකුණාමල වරාය පාලනය කරමින් බ්‍රිතාන්‍යරු භාවිතා කරපු මුහුදු බෝම්බ 3ක්. මේ බඩ දෙකක් වගේ තියෙන මුහුදු බෝම්බ දෙකට කියන්නේ ග්‍රවුන්ඩ් මයින් කියලා. ග්‍රවුන්ඩ් මයින් කියන මුහුදු බෝම්බ භාවිතා කරන විශේෂයෙන්ම දිය යටින් පැමිණෙන යාත්‍රා විනාශ කිරීම සඳහා. ඒ කියන්නේ සබ්මරීන් යාත්‍රා විනාශ කිරීම සඳහා මේ වගේ නෞකා විනාශ කරන්නත් පුළුවන්. මෙයා ස්ථිර වශයෙන්ම මුහුදු පතුලේ තැම්පත් කරන්න ඕනේ. තැම්පත් කරාට පස්සේ මෙයා අසලින් ගමන් කරොත් නෞකාවක් හෝ සබ්මරීන් නෞකාවලින් පිට වෙනවා. ශබ්ද තරංග, දවන තරංග, චුම්බක තරංග මේ තරංග උපයෝගී කරගෙන තමයි මේ මුහුදු බෝම්බ ක්‍රියාත්මක වෙන්නේ. මෙයාගේ ඇතුලේ තියෙන්නේ සෙන්සර් පද්ධතියක්. ඒ වගේම මෙතන තියෙනවා තවත් මුහුදු බෝම්බයක්. මේකට කියනවා මූඩඩ් මයින් එකක් කියලා. ශ්‍රී ලංකා නාවික හමුදාව මුහුදු බෝම්බ භාවිතා කරන්නේ නැහැ. නමුත් LTT සංවිධානය මේ හා සමාන මුහුදු බෝම්බ වැඩි දියුණු කරලා භාවිතා ඒ කාලේ යුද්ධ සමයේ පාවිච්චි කරපු අවියාවු අපි එහෙනම් ඒවත් බලලා ඉමු.
කෑම්ප එක ඒ විදියට බල්ලා තව චුට්ටක් පල්ලෙහාට එද්දි කෑම්ප එකේම තව කොටසක් තියෙනවා රයිෆල් ෂූටින් කරන්න තියෙන. ඉතින් අපි ඒ විදියට රයිෆල් ෂූටිනුත් කරා. දැන් ඔයාලට බලන්න පුළුවන් අපි කොහොමද රයිෆල් ෂූටින් එක කරේ කියලා. බලන්න ගන්න ඒ වෙච්චනවා. අපි මේ ඇවිල්ලා ඉන්නේ නේවි එකෙන් කරන බෝට් රයිඩ් එකට. ඉතින් මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් සිමෙන්ති ෆැක්ටරි එක. ඒ වගේම රින්කෝ තෙල් ටැංකි සංකීර්ණේ ඒ වගේ දේවල් බලාගෙන මේ බෝට් රයිඩ් එක නේවි එකේ කට්ටියත් එක්ක ඒ වගේම කියන්න ඕනේ මේකට අපි කලින් අනිවාර්යයෙන්ම අවසර ගන්න ඕනේ. ඉතින් ඒක ඔයාලට බලන්න පුළුවන් නේවි එකේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඔන්න මේ සුන්දර චාරිකාවේ අවසාන හෝරා කීපය තමා දැන් මේ ගෙවෙන්නේ. අපි ඔන්න දැන් අවසානට ඇවිල්ලා ඉන්නේ මාබල් බීච් එකට. ඉතින් අපි මෙතන නාලා අපි ආයෙ යනවා මොරටුව ජර්මන් එකකට. හිතනවා ගොඩක් අයට ගන්නවා මේ ජර්මන් ටෙක් බෑක් ට්‍රිප් එකේ එක්ස්පීරියන්ස් එක ඔයාලට මේ වීඩියෝ එකකින් දැක ගන්න පුළුවන් වුණා. එහෙනම් වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩක් ස්තුතියි. තව ලස්සන වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බෙමු. පරිස්සමින් ඉන්න.